අද සංචාරේ කොහෙද? යන ගම විස්තරේ කියන්න. මුණගස් දෙකක් යටයිලු තනිකර ගල් වලින් හැදිලා තියෙන්නේ. මේ තමයි දෙස්සා බඳරගල. ඉතින් යන්න කලින් කියන්න ඕන. එක එක මිත්‍යා මත තියෙනවා. පොයේ දවසට මේ ගලේ නාගයෙක් මතුවෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ටිපිටිප් එකක් ගත්තා. ඒ සෝස් පැකට් එකකුත් තියෙනවා ඒකේ. පේනවනේ. කොහොමද කියන්නේ? මේ පොකුණ කොච්චරට අයිලුද බං? උණු වටයක් යවුවයි සාමාන්‍යයෙන් ගොඩක්. මුණගස් දෙකක් නේ. ඔව්. මුණගස් දෙකක් යටයිලු තනිකර ගල් වලින් හැදිලා තියෙන්නේ. කිසිම කාලයක මේකේ වතුර නැති වෙන්නේ නැල්ලුනේ. අහනවා. ගල් තලාවේ උඩටම අරලිය මල් ගස් තියෙන්නේ තනිකරම. මෙතන අතීතයේ චෛත්‍යයක් හදන්න සූදානම් වෙලා ඒක කරලා නැහැ. ඒක එහෙමම එතන වැඩ නතර වෙලා තියෙන්නේ. මේ කොටි වගේක් පේනවනේ. ඔව් නේ ඇත්තට මොකක් හරි ඇති එතන. යන්න හම්බු. වහෙත් බෑ. යම් බලන්න ඔකටම. පූසාරි කෙනෙක් කතා කරලා බලමුද? සාමි කවුද අපි? මම බණහන්ට ආවේ. අනේ නෑ සාමි පාර අහගන්න ආවේ. පාර දන්නේ නැතුවද ආවේ? අපි ඉතින් මේකට ගන්න නෑනේ සාමි. උඹලා මොකෝ සර જાතියම පාවිච්චි කරලා දින්නේ? අපිවත් නෑනේ සාමි. එහෙනම් මම පාර කියන්න. පරිස්සමෙන් යනවා. දිස්ටි තියෙන පුරුට කාලා දින්නේ. නෑ සාමි. සාමි දවස් 7ම මෙතන ඉන්නවද? සාමි උදේ හවස දෙකම ඉන්නවද? තොපි හිතුවද මම ෂිෆ්ට් එකට ආවට කියලා? සාමි සෙල්ෆි එකක් ගහමුද? ගහපොගේ. යන් ඉස්සරහට. ටික දාගන්න යන්නේ. රස බලන්න යන්නේ. ඇහෙන කන්දක් තියෙන්නේ. මේක කොහොම යන්නේ? ලස්සන view point එකකට ආවේ. පේනවනේ. මාර ලස්සනක් තියෙන්නේ. ඒ වගේම තමයි පහළ. සාමි එනං ඔන්න අපි පරිස්සමෙන් ඇවිදගෙන ආවා සාමි. ටිකක් කනවද මොකද ගේන්නද බැරි. සෝසුත් තියෙනවා සාමි. උඹලා පරිස්සමෙන් බලන්න. හරි එහෙනම් අපි යන්නම් සාමි. හරි ඉතින් ඔයාලා වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. දෙස්ස FB page එක follow කරන්න. ජසා YouTube channel එක subscribe කරන්න. ජය වේවා.